මොකද හදිස්සියම කෝල් කරලා එන්න කිව්වේ? මොකද දනුකේ කරපු කැත වැඩේ? මගෙන් රුපියල් 2000ක් ඉල්ලද්දි මම බෑ කියද්දි අර හරක් බන කොට විමලගෙන් ගිහින් ඒක ඉල්ලගෙන තියෙන්නේ. ඒක මොන හිතකින්ද කරේ? ඒකත් මේ අද උදේ දෙන්නම් කියලා. ඒකද? වා මේ ලොකු ප්‍රශ්නයක් කරගෙනනේ. මට ඒ සල්ලි හදිස්සියම ඕන වුණා. මං ඒක කරේ යහපත් අරමුණේ. ඔයා අන්තිම සෞත්තු වැඩක් කරේ දනුක. ඒ මිනිස්සයා උදේ පාන්දර මෙතන ඇවිල්ලා සල්ලි ඉල්ලද්දි අක්කා ඉස්සරහා මමයි ලැජ්ජ වුනේ. අක්කා මට හොඳටම බැන්නා. ඔයාගේ අක්කට දේශපාලනේ තේරෙන්නේ නැහැ. අර කොට විමලට තේරෙන තරම්වත් ඔයාගේ අක්කට දේශපාලනේ තේරෙන්නේ නැහැ. මං කොටවට තේරුම් කරා මගේ අරමුණ ගැන. ඔයා මොකක් වෙනේ සල්ලි ඉල්ල ගන්නවා කියලාද ඉල්ලගත්තේ? ඒකත් මම ඉල්ල ගන්න කිව්වා කියලා තව බොරුත් කියලා. මම ඒ තරම් ලාභද දනුක? අනික අර කාල් මාස්ගේ මලගෙදර යනවා කියලා ඉල්ලගෙන තියෙන්නේ. ඒ මිනිස්සයා මගෙන් අහනවා බොඩි එක ආදාහනය කරද්ද භූමි දානය කරාද කියලා. ඔයා දවසක ආඩම්බර වෙයි. මං ගැන. අනුන්ගේ සල්ලි හොරකම් කරලා උද්ඝෝෂණය කරන ඔයාගේ ආඩම්බර වෙන මම? ඔයාට අමුතුම දේශපාලනයක් තියෙන්නේ. දේශපාලනය කියන්නේ පරිත්‍යාගයක් වස්සලා. ඔයාට මේ වගේ දෙයකට පොඩි කැපකිරීමක්වත් කරන්න බැරිද? අනේ මේ ඔයා වෙනුවෙන් කරපු පරිත්‍යාග හොඳටම ඇති. මට දැන් මේ සම්බන්ධය ඇති වෙලා. අපි දැන් මේක නතර කරමු. ඔයා මේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ පුංචි දෙයක්. මං කරන්න හදන්නේ මේ සමාජය වෙනස් කරන්න. මට ඔයාගේ වෙනස් කිරීම ඕනේ නැහැ. අර මිනිස්සයා හරක් බල්ලා හම්බ කරන සල්ලි වලට විදුපු එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒකත් මගේ නම විකුණලා. හරි. මං කරේ වැරද්දක් නම් මං සමාව ගන්නම්. හැබැයි මගේ අරමුණ උතුම් මේක මතක තියාගන්න. මට ඔය උතුම් මරුම වලින් වැඩක් නැහැ. මට ඕනේ හරි දේ. ඔයා මේ වැඩේ කරපු විදිහ වැරදි. මම මේ රට වෙනුවෙන් කරන කැපකිරීමේදී මේ වගේ පුංචි දෙයක් ඔයාට ලොකු වෙලා පේන්නේ කොහොමද? අඩුම තරමේ රුපියල් 2000කට ඔයා මාව එපා කියනවා. ඔව් මට ඒක ලොකුයි. මගේ පෞද්ගලිකත්වයේ දැන් ඔයාට විහිළුවක් වෙලා. මට බෑ තවත් ඔයාව දරා ගන්න. ඔයා මගේ දේශපාලන ගමන තේරුම් ගන්න නෑ වත්සලා. මට ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්. ඔයා ඕනම කැපකිරීමක් කරගන්න. හැබැයි ඒකට මාව යූස් කරන්න එපා. ඔයා ඔහොම කතා කරන්නේ අර අක්ක කියන දේවල් ඔළුවේ තියාගෙන. අක්කා නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ඔයාගේ වැඩයි ප්‍රශ්නේ. මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ අනි. ඔයා යන්න. ආයෙම හෙන්න ඕනේ නෑ. වත්සලා, ඔයාට දවසක තේරෙයි. මම මේ හැම දෙයක්ම කරන්නේ අපි හැමෝම වෙනුවෙන්. කොහොමත් අලුත් සර් ආවට පස්සේ ඔයා ටිකක් වෙනස් වෙලා. ඒ පොරේ මේ මනුස්සයර මා පාවා දෙනවද? ඔය කටන හෙන ගහන්න ඕනේ. සරා කටක් නේ තියෙන්නේ. හරි හරි. මේ ඔක්කොම අමතක වෙන්න අපි තේ එකක් බොමු. මේ අක්කා මෙතනට එන්න කලින් ඔයා යන්න. ප්ලේන් තිය ගෙදරට එවන්න.